දේ තමයි YouTube එකෙන් ලෝකේ ඉන්න හොඳම ප්‍රොෆෙසර් කෙනෙක් අපිට දේවල් ඉගෙන ගන්න පුළුවන්. Hi everyone, welcome to my YouTube channel. ගොඩක් අය මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි කොහොමද අක්කේ ජොබ් එකක් හොයාගන්නේ? කොහොමද අක්කා ජොබ් වලට ඇප්ලයි කරේ? ඒ වගේ ප්‍රශ්න තමයි ගොඩාක් නංගිල මල්ලිලාට තියෙන්නේ. ඉගෙන ගන්න ගමන් අපි හැමෝටම සල්ලි ඕන. මේක අද වීඩියෝ එකක් කරන්න ආපු ගමනක් නෙමෙයි. ගොඩක් අය අහලා තිබ්බා මම මොකක්ද කරන්නේ? මම වලට කිව්වනේ මම කැම්පස් ඩිග්‍රී එක ඉවර වෙලා මම ජොබ් වලට ඇප්ලයි කරේ නැහැ කියලා. මම මගේම කියලා බිස්නස් එකක් පටන්ගෙන තියෙනවා. ඉතින් ඒ බිස්නස් මීටින් එකකට තමයි නුවර ආවේ සෑම් මානදෙරිස එක්ක. එතකොට සර් ඔස්ට්‍රේලියා, නිව්සීලන්ත, ශ්‍රී ලංකා මේ හැම එකම සිටිසන් තියෙන එන්ටර්ප්‍රෙනර් කෙනෙක්. ලංකාවේ පොඩි දවසයි ඒ දවස්වල අපිත් එක්ක වැඩ ටික කරගෙන යන අපිට දුන්න උපදෙස් වලින් මම කිව්වා සර් මගේ YouTube channel එකේ ඉන්න නංගිල මල්ලිලා වෙනුවෙන් පොඩි දේවල් ටිකක් දෙන්න කියලා. ඉතින් සර් නංගිල මල්ලිලා වෙනුවෙන් මොකද්ද කියන්න හිතාගෙන ඉන්නේ? දැන් ගොඩාක් ළමයි ඉන්නවා IT related job කරනවා. හැබැයි දැන් මේ පැත්ත ගොඩාක් down වෙලා තියෙන්නේ. ළමයිට ඇත්තටම ලංකාවේ ඉගෙන ගන්න ෆීල්ඩ් එකට අනුව ජොබ්ස් නැහැ. ලොකු ප්‍රශ්නයක් ඒක. තමයි හැමෝම ගොඩක් අය ඉගෙනගෙන රට යන්න බලාගෙන ඉන්නවා. අනිත් දේ තමයි සර් ළමයි හැමෝම හිතාගෙන ඉන්නවා කැම්පස් යන්න ඕන, අනිවාර්යයෙන්ම ඩිග්‍රී එකක් තියෙන්න ඕන දියුණු වෙන්න කියලා. මේ වගේ ප්‍රශ්න වලට සර් දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? 90 දී තමයි A level කරන්න තිබ්බා නාලන්ද කොලෙජ් එකේ. නමුත් ඒ දවස්වලදී මට තේරුණා අපි හැමෝම try කරන්නේ මෙඩිසින් කරන්න, මැත්ස් කරලා ඉංජිනේර් කෙනෙක් වෙන්න. නම් මට වඩා ගොඩාක් දක්ෂ අය ඉන්නවා කියලා මම දැක්කා. හරි. මම හුඟක් කරේ රග්බි සෙල්ලම් කරන එක, කැඩට් කරන එක. ඉතින් මට ඒක තිබ්බා. මට හිතුණා A level කරන එක තාම මට අපරාධයක් කියලා අන්තිම අවුරුද්දේ. ඉතින් 90 මාර්ච් වලදී මම ඕස්ට්‍රේලියාවට යනවා. ගිහිල්ලා මැක්ඩොනල්ඩ්ස් ඒකේ මම මුලින්ම වැඩ කරනවා මොප් කරන්න, චුවින් ගම් ගලවන්න, ක්ලීනින් තමයි ඉතින් අපිට හම් වෙන්නේ. ඉතින් මට මතකයි ඔව් ඉතින් අපි කොළඹ හොඳට සැපට ඇදිච්ච ළමයි අරම ගිහිල්ලා යද්දී මුලින්ම හරි ලැජ්ජාවක් තියෙනවා. නමුත් මට හිතුණා නෑ මම මේක කරනවාම තමයි. මේක අතාරින්න බෑ. ආයි යන්න බෑ මට එතන. ගිහිල්ලා A levels උත් මොකක්වත් නෑ කොහොමත් මම මේක මගේ කෝස් එක ඉවර කරන්න ඕනේ. ඒකට සල්ලිත් ඕනේ. ඉතින් ලංකාවේ නම් අප්පච්චිලා රුපියල් වලින්ම ඩොලර් එහෙම එවන්න ශක්තියක් නෑ. ඉතින් අදටත් මම දකින්නනේ ළමයි ඇවිල්ලා ගොඩක් පාර්ට් ටයිම් වැඩ කරලා එහෙම කරගෙන යනවා. ඒක තමයි මගේ ආරම්භය. හරි ආසාවක් තිබ්බා. මට මොනවා හරි කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් මට පළවෙනි වතාවට මම රස්සාවක් හම්බ වෙනවා කා ඔක්ෂන් එකකට. හරි ඉතින් එතනදී තමයි අපි කා ඔක්ෂන් වලදී මම හරි ආසයි කාස් වලට. හරි. ඉතින් මම ඒක ගැන ඉගෙන ගන්නවා. එතනින් තමයි මම පටන් ගන්නේ කා එකක් අරගෙන ඒක පොලිෂ් කරලා. ඇත්තටම මම ඒකට මුලින්ම යන්නේ ඒක හම්බ කරලා ඒකේ තියෙන සල්ලි වලටත් වඩා මට මේක එලවන්න පුළුවන් නේද කියලා. හරි. ඒතරත් අර කාස්ටේම අපි එළිය දැකලා තියෙනවානේ ඩිෆෙන්ඩර්ස් මේ හරි එළිය තියෙනවා. ඒක මම මේ හොටෙල් එකේ දෙද්දි මට ඒව දැක්කම wow හරි ලස්සනයි ෂෝ නිකන් කියලා. හරි. So see that is my passion. ඒ කියන්නේ මාව දැක්කම මගේ මාව ලයිට් අප් වෙනවා. මාව සතුටපත් වෙනවා. ඉතින් එතනදී මම පරණ කාස් අරගෙන ඒවා පොලිෂ් කරලා හරි ඒකෙන් තමයි මම පටන් ගන්නේ. අද විශේෂයෙන්ම මේ AI තාක්ෂණයේ හින්දා එදා හිටිය තත්ත්වයට වඩා දේවල් ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. හරි. ඔයා අර කිව්වා වගේ ඔයාට ශක්තිය තිබ්බනේ I want to start my own business. ඒ සිතුවිල්ල තමයි පළවෙනි දේ. I'm going to do this කියන එක. හරි. ඒ ඇටිටියුඩ් එක. හරි පළවෙනි දේ ඇටිටියුඩ් එක ගේන්න ඕනේ. හරි ඔයා ඒ ඇටිටියුඩ් එක ගත්තේ බය නැතුවනේ. හරි ඔයා දන්නවනේ මිනිස්සු වාට hina වෙන්න පුළුවන් වැටුනොත් කියලා. ඔයා හිතනවා no that's okay I'm gonna go for it. හරි that's an attitude. ඒක ඇටිටියුඩ් එකක්. හරි okay no problem කියලා වැටුනාම නැගිටි hina වෙ that's okay කියලා. බෑ ඇටිටියුඩ් එක ගොඩාක් වටිනවා. ඔයා වටේටත් ඒ ඇටිටියුඩ් එකම ඉන්න කට්ටිය හිටියන. Now going back to AI and IT, මට පේනවා ගොඩක් දේවල් එනවා යනවා. හැබැයි මෙතනදී තමයි අපි හැරලා එකපාරටම හිතන්න ඕනේ නේ. ડોක්ටර් ඉංජිනේර් ලෝයේ දැන් ඉවරයි. AI ඇවිල්ලා ඕන දෙයක් ඒකෙන් අර කරලා. හැබැයි මේ ආපු දේ
අපි කොහොමද මගේ ඇටිටියුඩ් එකයි මම යන ගමනටයි මම කොහොමද AI යූස් කරන්නේ කියන්නේ. දැන් අපි මේ කැන්ඩිවිව් හෝටලේ මෙතන මේ වෙඩින් කාස් තියෙනවා, ලස්සන ඩිෆෙන්ඩර්ස් පරණ කාස් තියෙනවා. ඉතින් කොහොමද අපි මේව ගොඩ දාන්නේ කියලා. හරි ලේසි. නිකන් යන ගමන් ඔබගේ පින්තූර ටිකක් ගන්න. හරි. අරන් දාලා AIට දාලා කියන මට මේකට මොඩිෆයි කරලා දෙන්න කියලා. right. ආයාගේ alright මේ ඩිෆෙන්ඩ් එකට මෙන්න කියලා ලෝකේ තියෙන ඔක්කොම වීල්ස් ටික ගෙනේ දාලා පෙන්නයි අරක හදයි. wow. හරි කියන අපි හිතනවට වඩා ගොඩක් දේවල් ලස්සන කරන්න පුළුවන්. මම දන්නවා මම කොළඹ හිටියා Airbnb එක. හරි දැන් එයාගේ පුතාලාත් ඕස්ට්‍රේලියාවේ ආරේ වගේ ආවේ. ඒගොල්ලෝ කරේ පරණ ගෙවල් ඔය වතු වල තියෙන බණ්ඩාර වල ඇතුල් අරේ මේ ගිලව දුර්වලලා ගැලවිලා නම් මන ටක් ගාලා කොහොම පින්තූර මුළු ගේම දානවා වත්තද අරවද මේවද දාලා it gets the ideas how we going to improve this house. ෂා මාර දේවල් ටිකක් දීලා තිබා ඊට පස්සේ මට එයා පෙන්නුවා before and after. very lazy හරි lazy ලස්සනට ඒ ගෙවල් ටික හදලා තිබ්බා. හරිම ලස්සනයි. මම දන්න ෆාමසිස්ට් කෙනෙක් ඉන්නවා. very smart guy. හරි. එයා ප්‍රොඩක්ට් එකක් හදලා තියෙනවා dehydration. හරි. එයා තනිකරම ඒක ඉගෙන ගත්තේ AI YouTube එකෙන් කොහොමද එළවලු ගේන්නේ කපන්නේ dehydrate කරන්නේ. එයා හරි ආසයි වගාවට. එයා ෆාමසි එකක් ඕන කෙනෙක්. හරි. එයාගේ ඕන් ෆාමසි. නමුත් එයා ඉන්නේ පුදුම කලකිරීමකින්. හැමදේම මේකට යනවා වාගෙනවා බෙහෙත් තුන්දුව දෙනවා කියන මොකද නමුත් එයාගේ ඇතුලේ මනුස්සයා ගොඩාක් කෑ ගහනවා මම ආසයි අරක හදන්න. අර අලු කෙහෙල් තියෙන්නේ ඒව හීනීර කපලා ඩිහයිඩ්‍රේට් කරලා පපඩම් වලට වඩා හොඳයි ප්‍රොඩක්ට් එක. හරි ඊට පස්සේ අපි ඇහුවා AI ට දාලා මේක කොහොමද අපි ඕස්ට්‍රේලියාව වලට විකුණන්නේ කියලා. හා එයා කියනවා කොයි විදිහට ඇරියොත් බර වැඩි පවුඩර් කරන්න පුළුවන්. flat pack කරන්න පුළුවන් dehydrate කරන්න පුළුවන්. There are so many ideas the AI Gemini can give you. අපිට වඩා ideas එතන තියෙනවා. වාර පණ නැත්තම් උදේට නැගිට ගන්න හරි මොනවා හරි තියෙනවා සමහරට හරියට නිින්දක් නැහැ. වාගෙන්ගේ වතුර නැහැ. වාහෝ ගාල සීනි පැණි රහ අනම්මනම් නැති වෙන්න ගහනවා ඇති. sugar level එක ඇතුලේ gone. හරි මේක වැඩ කරන්නේ නැහැ. Right? So look after yourself. I think there's a lot of problems. Look after yourself. AI ඉන්නව අහන්න පුළුවන්. වයසක අයට විශේෂයෙන්ම දැන් ඔය තියෙන ෆැක්ටරිස් හරි මොනවා හරි ඒගොල්ලන්ට දැන් අවශ්‍යයි කොහොමද අපි මේකේ කාර්යක්ෂතාවය වැඩි කරන්නේ. ඒගොල්ලෝ දන්නේත් නෑ ඉන්න ඒ කියන්නේ අද ඉන්නේ 60 ගණන් 65 නම් වයස ඒගොල්ලන්ගේ. හරි ඒගොල්ලන්ව අප්‍රෝච් කරන්න සොලියුෂන් එක හදාගෙනම යන්න. මම කිව්වා වගේ අර කොළ පුරෝණ එක වෙන්න පුළුවන්. අදන් ගිහලා කතා කරලා මට තියෙන වෙන අයිඩියා එකක් වා මේක කරොත් පැය මෙච්චර එකතු වෙනවා මෙහෙම වෙනවා පොරු වෙන්නේ නැහැ කවුද බඩු අරන් ගියේ සුමනසිරි ඩ්‍රිල් එක අරන් ගියා ඒ didn't return right ආයි මුරට කවුරුත් සිකියුරිටි ඕනේ නැහැ වෙලට ඒක ඒ කියන්නේ මේ දොරට දැන් මම දැකලා තියෙන සමහර තැන්වල මේ කාමරේට එක සිකියුරිටි අර කාමරේට අර සිකියුරිටි අපිට එක සිකියුරිටි කෙනෙක් හිටියා නම් ඇති හරි හොඳම දේ තමයි බලන්න දේවල් YouTube එකේ බලන්න AI solutions what are the current AI solutions AI project how to ඒ වගේ දේවල් බලාගෙන යද්දි ඔයාගේ feed එකේ දිගටම ඔයාට ඒවා එන්න පටන් ගන්නවා හරි ඔයා මාර්කට් ඇතුල් වුණා හරි ඔයා ආයි නවත්තන්න බෑ එතනින් එහාට මොනවා හරි වෙන දෙයක් ආපුවම වෙන එකේ දෙයක් බලාගෙන it's එහෙම වෙන්න එපා ඔයා දිනු වෙන්න ඉස්සෙල්ලාම දේවල් ඉගෙනගෙන කරගෙන හරි ඊට පස්සේ ඇවිල්ලා තනිකරම වාව අරන් යන්නේ වාගේ අයිඩියාස් එකයි ඇටිටියුඩ් එකයි උදේට ඩිසිප්ලින් එකයි සමහරවිට ඔය පුදෙත්තුවෙක් ඉන්න පුළුවන් එයා දකින්න පුළුවන් මේ ගරා වෙච්චිට ගයක් තියෙනවා එයා පැත්තේ මුදලාලි කෙනෙක් ඉන්නවා හරි යාගේ මුදලාලිගේ ගේ වෙන්න පුළුවන් මුදලාලි මෙන්න මේ වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන් හරි එහෙම නැත්නම් මෙතන කාස් ටික තියෙන්න පුළුවන් ලස්සන කාර් එකක් තියෙන්න පුළුවන් කාර් එක ටක් ගාලා ගහලා මට ඔයාලට මේක මොඩිෆයි කරලා දෙන්න පුළුවන් සමහර වෙලාවට ඔයාට කනෙක්ෂන් එකක් තියෙන්න පුළුවන් කාර් පාර්ට්ස් තියෙන කෙනෙක් මම වීල්ස් ටික අරන් දෙන්න so there are මං කිව්වේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා ගොඩාක් දේවල් තියෙනවා ඔයාගේ අයිඩියාස් එන්නේ නැත්නම් ඔයාට ඒවා තේරෙන්නේ නැත්නම් TikTok එකේ හරි Facebook එකේ හරි ඉන්ටර්නෙට් එකේ show me what I can do for this that දාගෙන අහගෙන යන්න එයා ඔයාට උගන්වයි just ask ඇත්තටම මම දැන් ජොබ් එකකට යනකොට මං කරන බිස්නස් එක
ඒයි වලින් තමයි මම ඉගෙන ගත්තේ නැතුව මම මේකට මගේ ඩිග්‍රියට ගැලපෙන දෙයක් නෙමෙයි මම කරන්නේ. අද මම මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ මේ වගේ සර් කෙනෙක් එක්ක කතා කරන්න හරිය මට හම්බුනේ එම් කියලා බිස්නස් එකක් මම පටන් ගත්ත නිසා. ඒක නම් ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. ලොකු මුදලක් යන්නෙත් නැහැ. අපිට ඕන පොඩ්ඩක් හිතන්න ක්‍රියේටිව් වෙන්න. මම දැන් අපේ ටීම්ස් ඉන්නවනේ. මම ඒ ළමයි දැන් අර අපි 20යි 20 දී ඉඳන් අපි කරේ ළමයිව ට්‍රේන් කරන එක. අරගෙන දේ තමයි වැටුනට කමක් නෑ මම නැගිටින්න පුළුවන්. ඕන පොඩ්ඩක් ඉරේ that's okay. You not going to die කියන එක. මමත් මේ බිස්නස් එක පටන් කර මුල් මාස එකහමාරම අපිට කිසිම දෙයක් තිබ්බේ නැහැ. කිසිම ඕඩර් එකක් ආවේ නැහැ. අපි මම ඒ වෙලාවේදී රෑ නිදාගන්නේ නැතුව එළි වෙනකම් මම මොකක්ද ඊළඟට කරන්න ඕන, මොන වගේ ඔපචුනිටිස්ද ගේන්න ඕන, මොන වගේ අයටද මේ වගේ දේවල් හඳුන්වා දෙන්න ඕන කියන දේ මාරු විදිහට හිතුවා. මට වැඩ නැති වුණු දවස්වල ඒක අතෑරියේ නෑ. ඇත්තටම ඒක කන්ටිනියස්ලි කරගෙන ගියපු නිසා තමයි අද මේ වගේ මීටින් එකක් කරන්න සර් කෙනෙක් එක්ක හම්බුනේ. මාරම ග්‍රේට්ෆුල් මම ඒ දෙයට. කවදාවත් හිතුවේ නෑ මෙච්චර පොඩි කාලෙකින් මේ වගේ තැනකට එන්න පුළුවන් වෙයි. මේ වගේ වටිනා මිනිස්සුත් එක්ක මට වැඩ කරන්න හම්බ වෙයි කියලා. ඉතින් මම ඔයාලට කියන්නේ මේ වෙලාවෙදිම පටන් ගන්න. වැටෙන්න බය වෙන්න එපා. වැටි තමයි නැගිටින්නේ. ඒකම අපිට හම්බ වෙලා තියෙන මේ ජීවිතේ ග්‍රේට්ෆුල් වෙන්න, ඇප්‍රීෂিয়েට් කරන්න. අපි අද හොඳ තැනක ඉන්නේ. මේක බලනවා ගන්නවට ෆෝන් එකක් තියෙනවා. කාලා බීලා ෆ්‍රිජ් එකේ කෑම තියෙනවා. මම දන්නවා ඌට වඩා ගොඩාක් අසරණ තැන්වල ඇෆ්ගනිස්තාන් වල මේ ළමයි ඉන්නවා. හරි අපි හොඳ තැනක ඉන්න. අපි ඉන්න තැනට අපි ඒකට be grateful. මේ ඉන්න තැන එතනින් පටන් ගන්න. බය වෙලා තියෙන වෙලාවට අපි ඇප්‍රීෂিয়েට් කරන අපිට මේ දේ තියෙන දේ. thank you මගේ කවුරුද එක මාව දාලා ඇදන් යනවා. උස්සන් හිටිය දැන් අවුරුදු 50ක්ම. හරි ඇප්‍රීෂিয়েට් කරන්න ඉගෙන ගන්න. ඉතින් ඒක ලොකු ශක්තියක් අපිට දෙනවා. ඒ වගේ. ඉතින් මම නම් කියන්නේ මම ගොඩාක් දකිනවා මට ගොඩාක් විශ්වාසයි අපේ මේ ඉන්න ලංකාවේ ළමයි අපි ඇවිල්ලා බොහොම බුද්ධිමත් මොලේ තියෙන ජාතියක්. අපිට තියෙන්නේ අර එතනින් එළියට යන්න විතරයි. හරි මේ ලෝකෙින් ලොකුම ෆිලොසොෆර් එකකින් අපි එන්නේ සිද්ධාර්ථ ගෞතම කියන්නේ. ඒ වගේ ඒගොල්ලන්ගේ අපි කැරි කරනවා. දැන් මේ නුවරට ගිහිල්ලා මේ බැලුවොත් හරි අපේ හිටපු ආදී ඒ DNA අපේ යනවා ඇඟේ. ඒවා තියෙනවා අපේ. හරි අපි ඒක ගත්තොත් ඒගොල්ලෝ වෙනවා අපිව අරගෙන යන්න. ඉතින් බය වෙන්න එපා. ගොඩාක් නංගිල මල්ලිලා අහන ප්‍රශ්නයක් තමයි ඉගෙන ගන්න ගමන් කොහොමද සල්ලි හම්බ කරන්න කියලා. හැබැයි ඉගෙන ගන්නත් ඕන සල්ලිත් ඕන. ඉතින් මේ වෙලාවේදී කොහොමද තමන්ගේ පැෂන් එක හොයාගෙන සල්ලි හම්බ කරගන්නේ කියන එක තමයි මම සර්ගෙන් අහන්නේ. දැන් මම ලංකාවේ හැදුන එක්කෙනෙක් නේ. ඉතින් අපේ ලංකාවේ සමාජය අපේ අම්මලා හැමෝම බලන්නේ පුතා හොදුව දොස්තර කෙනෙක් පුළුවන් කරන්න. ලෝයර් කෙනෙක් පුළුවන් ඉංජිනේර. නමුත් සමහර අපිව එහෙම ඩොක්ටර්ස්ලා වෙන්න දක්ෂතාවයේ තිබ්බත් එහෙම අපිව හදලා නැහැ. හරි මගේ හොඳ යාළුවෝ ඉන්නවා එහෙම ඉගෙන ගන්න ගොඩක් දක්ෂ අය ඒගොල්ලෝ ඩොක්ටර්ස්ලා වුණා. නමුත් අවුරුදු 30 40 දී ඒගොල්ලන්ට ડિප්‍රෙෂන් එක ආවා. මොකද ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝගේ පැෂන් පර්පස් එක නෙමෙයි. ඒක අයින් කරලා දාලා ඒගොල්ලෝ වෙන පැති වලට ගියා. human resources leadership ඒගොල්ලෝ ඒ පැත්තෙන් හරි උඩට ආවා. කියන අපේ සමාජයේ දොස්තරවරයෙක් කියන්නේ උඩ ඉන්න කෙනෙක් කියලා. නමුත් අර මං කිව්වේ මගේ A level කාලේදී I realize I'm not that guy කියලා. ඒ decision එක ගන්න බය වෙන්නේ නැතු. මම යා නෙමෙයි. හරි. ඔයාගේ දක්ෂතාවය හොයාගන්න තමයි ඒකට බලන්න ඕනේ. හරි it's okay. හරි. දැන් විශේෂයෙන්ම දැන් අපි අද යුගයේ ගත්තොත් අද මේ AI ටෙක්නොලොජි එක අපි දකිනවා ඩොක්ටර්ව රිප්ලේස් වෙනවා. නර්ස් කෙනෙක්ට ඒ ඔක්කොම වැඩ ටික කරන්න පුළුවන්. හරි ලෝයර්ස්ලා කියන්නේ කවුද? ඇක්ට්ස් ටික බලනවා කොහොම මොනවද කියලා ඒකෙන් නොලෙජ් එක ගන්නවා. හරි ලොකු ජෙමිනයි LLM එකකට තප්පර ගානේ අපිට ඔක්කොම ඇක්ට්ස් ටික අරන් දෙන්න පුළුවන්. හරි so පළවෙනි දේ තමයි අපි මේ what are you good at කියන එක හොයාගන්න ඕනේ. ඒක හොයාගන්න එක ලේසි විදියක් තමයි මම බැලුවේ. ඔයාලා අවුරුදු 10 ළමයා හොයාගන්න පුළුවන් නම් මම හොයගක් වෙලාවට කියන්නේ පොඩ්ඩක් යන්න පුංචි ළමයෙක් ඉන්න. අවුරුදු 10 ඒගොල්ලෝ සෙල්ලම් කරන විදිය බලන්න සමහරට අපිටත් මතක් වෙයි අවුරුදු 10 මම මොනවද දක්ෂ. හරි. ඔයා සමහර වෙලාවට ක්‍රීඩාවල දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්.
අතේ පායේ වෙන්න පුළුවන්. වාට ක්‍රියේටිවිටි එක තියෙන මිනිස්සෙක් වෙන්න පුළුවන්. දේවල් හිතන්න කරන්න පුළුවන්. හරි. ඒකත් එක්ක දේවල් යන්න වෙනවා. මේ පැෂන් එක හොයාගන්න එක ඒකත් පොඩ්ඩක් ට්‍රයිල් ඇන්ඩ් එරර් යන එකක් තමයි. හරි. හැබැයි මම දන්න දේ තමයි අපි බිස්නස් එකක් කරන්න පටන් ගත්තා කියමුකෝ මොකක් හරි පැෂන් එකක් ඇඳුම් හරි මොනවා හරි කියලා ඒක කරගෙන යද්දි yes පාඩු වෙලා නැති වෙන්න පුළුවන් ඒක වෙන්න තියෙන chance එක මුල් බිස්නස් ෆේල් වෙන්න තියෙන chance එක 80%යි 90යි ඒක තමයි stats කවුරු හරි මිනිස්සෙක් ෆේල් වෙන්න තියෙන chance එක ගොඩක්ම වැඩි පළවෙනි නමුත් එයා ඒක දිගටම කරගෙන යද්දි එයා මිනිස්සු hina වෙනවාට අකමැති ප්‍රශ්නයක් නැත්තම් හරි ඊළඟ එක ගන්නවා නම් එයා ගත්ත හැම උත්සාහයක්ම නිෂ්ඵල නැහැ දිගටම අතාරින්න නැතුව තමයි යන්න ඕනේ හරි ඒක තමයි මම දකින ලොකුම දේ මේ ළමයින්ට තියෙන ළමයි 5-6 දෙනෙක් කියන අයියෝ ඔක කරන්න බෑ මචං අල්ලලා දාපන් මම try කරා මට බෑ අනම්මනම් වෙනවා හරි එතකොට මේ ළමයිනුත් ඒකට වැටෙන්න try කරනවා මම කියන්නේ නැහැ වා විශ්වාස කරනවා නම් මම මේක good I'm going to give it a try it's okay to fail හරි එතකොට මිනිස්සු hina වෙනවා it's okay to හරි ඒකටයි whatever you do it's okay to fail ඊළඟ දවසේ මම එදා හිටියට වඩා තව එකක් වැඩි වෙනවා හරි එතකොට එතන මම මේ හොඳ දෙයක් කියන්න ඕනේ දැන් මම දැකලා තියෙන දෙයක් තමයි සමහර වෙලාවට අපි එක යාළුවෝ ඉන්නවනේ අපි දෙන්න කම්පීට් කරන තරගනවා වාට වඩා මම මේක කරන්න ඕනේ අර කියලා නෑ සමහර විට ඔයා දක්ෂ වෙන දෙයකට මම දක්ෂ වෙන දෙයකට මමයි ඔයයි කම්පෙයාර් කරලා තරඟ වදින්න කිව්වොත් ඒක වැරදි ප්‍රතිඵලයක් අපිට හම්බ වෙන්නේ ඊට වඩා හොඳයි ඔයත් එක්ක තරඟ වදින එක ඊයේ හිටපු එක්කෙනාගේ ඕගොල්ලන්ගේ අර පොත් මට මේ පොත කියවන්න ඕනේ ලොකු පොත දැක්කම මාර බය එක්සෑම් එකට හරි මම පිටු 5ක් කියවනවා පහක් කියවන්න පුළුවන් කමෝන් ඔයාත් එක්ක negotiate කරන්න ඕනේ හරි ඔයාට දරුණු බොස් කෙනෙක් වෙන්න එපා ඒ කොම්පියුටර් chapter ඔක්කොම කියවන්න කියලා කවුරුත් බල කරන්නේ නැහැ ඔයාට කාරුණික වෙන්න ඕනේ මම පිටු පහක් කියවනවා හරි ඒක තමයි වෙන්න ඕනේ right ළමයින්ගේ දකින්න එකක් තමයි A level කරද්දී ඒගොල්ලන්ගේ කාමරේට ගියොත් ඒක ගොඩාක් හැඩි වෙලා තමන්ගේ වටපිටාව හැඩි වෙලා නම් තමන්ගේ ඔළුවත් හැඩි වෙලා දැන් මෙතන කොච්චර ලස්සනද කියලා බලන්න අපිට හොඳට කතා කරන්න හිතෙනවා නේ ලස්සන තැනක් ලස්සනට හොඳට තියෙනවා right ඒ වගේම තමයි තමන්ගේ කාමරේ ලස්සනට හරිය මේ හදලා තියෙනවා පොදු තියෙනවා පොඩ්ඩක් ඉඳගෙන ඕක දාන්න ඕනේ හැබැයි අස් කරන්නත් හිත එන්න ඕනේ අයියෝ මේක දැන් අස් වෙලා හරි මේ වැඩි නම් අද මම පොට් ටික අස් කරනවා පොට් ටික ගොඩ ගහලා දාලා යනවා බාර කම්පියුටර් එකේ වයර් ටික අයින් කරලා දානවා right ඒක පොඩි දෙයක් කරන්න ගන්න ඕනේ right එතනින් දිගටම යද්දි කාමරය අස් වෙනවා මනස ක්ලීන් වෙනවා අපි දන්නේම නැතුව එදා හිටපු පුද්ගලයාට වඩා මම ඊයේ හිටපු පුද්ගලයාට වඩා අද මම දියුණු වෙලා හරි ඔයත් එක්ක නෙමෙයි මම කම්පීට් කරේ මාත් එක්ක ලෝකේ හොඳම මැතමැටිෂියන්ස්ලා දැකලා තියෙනවද ගණන් හදන හැටි ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි චෝක් එකයි කළු ලෑල්ල චිරිස් ගගා එක ලියනවා දැන් ඒක බලද්දි E කියද්දි යාට එනර්ජි පේනවා equal mass එක C ඒක දැන් ඒගොල්ලන්ට ඒ භාෂාව පේන්නේ වෙනස් විදියකට හරි නමුත් ඒක යා ලියනවා හරි ඒ වගේ ලිය යද්දි තමයි අපි දැක්කේ අයින්ස්ටයින් කියන මිනිස්සෙක් එකපාරටම පේනවා මේ ඉන්න තැන අපිට මේක නවන්න පුළුවන් බ්ලැක් හෝල් එකක් ඇති වෙන්න පුළුවන් හරි කාලය කියලා මේකේ දෙයක් තියෙනවා ඒ කියන්නේ හිතා ගන්න බැරි විදියට මැත්ස් කරන ලියන එකේ පවර් එක හරි දැන් ගොඩාක් අද අපි දේවල් කම්පියුටර් ටික් ගාලා ටයිප් කරනවා නෝට්ස් ගන්නවා that's okay but if you අපිට තියෙන ලොකුම එක ශක්තිය තමයි ක්‍රියේටිවිටි එක අවශ්‍ය නැහැ පෑනයි කොලේ දේවල් දාන්න හරි ඒක ඇවිල්ලා very good thing I learned මම වාට පෙන්නන්න ඇති මගේ ළඟ තියෙනවා Samsung latest දේවල් තියෙනවා නමුත් මම කැරි කරනවා චුට්ටි නෝට් පෑඩ් එකයි පෑනයි සමීටින් එකට එද්දි තරගෙන ආවේ අරගෙන හරි නැති මොකද නෙවෙයි නේ කොලේ පෑනයි හරි
අපිට දැන් මම ගොඩක් මීටින්ග්ස් වලට එනවා ජපාන් අයද අනම්මනම් අයද ටික වෙලාවකට පස්සේ ඒගොල්ලෝ මගේ පෑන කොලෙන් අරන් ලියනවා මේ කියා දැන් සමහර අය මම දැකලා තියෙනවා ඒගොල්ලෝ පෑන් කොල අරන් එනවා yeah I really think ඒක ඇවිල්ලා very important. ඉතින් සර් කොහොමද අපි ළමයින්ට කියන්නේ ඔයාලා කැමති ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? සල්ලි හම්බ කරගන්නේ කොහොමද? ඒවට සර්ට දෙන්න පුළුවන් උපදෙස් මොනවද? අපිව බලා ගන්න මේ අපි මේක ඇඟක්නේ මේක මැෂින් එකක් වගේ ඇඟක් මේක ඇතුළේනේ අපි ජීවත් වෙන්නේ එතකොට මොනවා කරන්නත් අපිට හොඳ 100ක් තියෙන්න ඕනේ හොඳ 100ක් තියෙන්න ඕන අපි ගුණ කෑම කෑවද හොඳ නිින්දක් තියෙනවා එක්සර්සයිස් තියෙනවා හරි එතකොට තමයි අපිට ඉස්සෙල්ලාම හොඳ 100ක් ඇති වෙන්නේ අපි බුද්දිසම් වලින් කියනවා සම්මා සතිය කියලා හරි ඒකෙන් එතනින් ආපුවාම අපි ඒ මයින්ඩ්සෙට් එකේ ඉන්නවා නම් අපිට අයිඩියා එක එනවා මම හොඳ මොකද්ද what අපි බය නැතුව නිර්භීතව හිතන්න ඕනේ මට මේ ડોක්ටර් රැල්ලටවත් ලෝයර් රැල්ලටවත් ඒ රැල්ලට නෙමෙයි මං ආපු දෙයක් තියෙනවා මේකේ මාව හරි ඒ මොකද්ද කියන එක හොයාගන්න නම් ඔයා හදවතින් ආස කරන දේවල් ටිකක් කරගෙන යන්න ඒක මුලින් යද්දී ඒක මේ වැටෙන්න පුළුවන් හරි නමුත් එතනින් පස්සේ තමයි මම කිව්වා වගේ උතනින් හරි පටන් ගන්න ඕනේ අරන් you just go හරි next day ඔයා එකට එනවා අනිත් දේත් එනවා හරි දැන් ඔයා බිස්නස් එකක් කරගෙන පටන් අරන් යනවා NFC RFI ටෙක්නොලොජි එක හරි අපි මෙහෙම කතා කරගෙන යන ගමන් තව අයිඩියා එකක් ආවා අපිට පුළුවන් ටික ඕගොල්ලන්ගේ දාලා හොඳ ෂර්ට් එකක් අස්සට දාලා මේක genuine brand name එකක් genuine කියලා verify කරන්න පුළුවන් blockchain කියන එකෙන්. හරි? Right? Because you have that technology. වා මෙතන දේවල් ඔක්කොම හදලා කරලා ඉවරයි. දැන් for example මම ගත්තොත් මම business studies ඉගෙන ගත්ත කෙනෙක්. නමුත් මට ලොකු passion එකක් තියෙනවා AI tools හදන්න. හරි? ඉතින් මම තනියෙන් අර low code no code tools අරගත්තා. අරගෙන යද්දි මට තේරුණා මට මේ ඔක්කොම කරගන්න බෑ කියලා. මම තව ළමයින්ට එන්න කිව්වා ඒගොල්ලන්ට ඉගෙනුවා. අද තියෙන ලොකුම අපිට දේ තමයි YouTube එකෙන් ලෝකේ ඉන්න හොඳම ප්‍රොෆෙසර් ගෙන් අපිට දේවල් ඉගෙන ගන්න පුළුවන්. නිකන්. අතන ඉඳගෙන නිකන් අහගෙන යන්න පුළුවන්. මම ඉගෙන ගත්ත ගොඩක්. මම අර මගේ අවුරුදු 3-4 ඩිග්‍රීස් වලට වඩා මම ගොඩාක් ෆයිනෑන්ස් ද බිට්කොයින් මම ආස දෙන්නේ. මම ආස දෙය බල යද්දි ෆීඩ් එකත් ඒකම එනවා. ඉතින් අද කට්ටිය ආස දෙය TikTok එකට නම් ආයි දානවා ලයික් දානවා hey it will give you all those things ඒක වැඩක් නෑ ඊට වඩා දැනුම එන දෙයකට පොඩ්ඩක් යන්න මොනවා හරි ඇති ඔයා ආර්ට්ස් නම් ආර්ට්ස් බලන්න සයන්ස් නම් සයන්ස් බලන්න අපි කොහොමද මම මේක හදන්නේ කොහොමද අර බැලුමයි උඩට අර සෝඩා ටිකක් ගත්තා අපි ඉස්සර පුංචි කාලේ වතුර දැම්මම බැලුමක් වෙනවා පිම්බෙනවා ඒක ආගෙනවා just start something simple things you like හරි මොකක් හරි එකක් බලලා ක්‍රියේට් කරන්න ක්‍රියේටිවිටි අපි ගොඩාක් අපිට තියෙන ලොකුම ශක්තිමත් මසල් එක තමයි මේ කන් දෙක අස්සේ තියෙන මොලේ කියන එක හරි ඒකට තමයි අපි ෆීඩ් කරන්නේ මම හිතනවා මේක ගොඩාක්ම ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා හැමදාටම ඉගෙන ගන්න අයට විතරක් නෙමෙයි ඕනම වයසක කෙනෙක්ට සගේ කතාවෙන් ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඉතින් සර් ගොඩාක් ස්තුතියි thank you ඇවිත් යන්න තියෙන්නේ ඔයා එළියට දැන් ඔයා අනේ මං මොකක්ද කරපු ඩිග්‍රී එක applied science applied science කරා මං ඒකෙන් එහෙම යන්න ඕනේ නැහැ කියන වගේ ඔයාලට තේරුණා මේක නෙමෙයි it's okay I finished the degree I am smart enough to do that but there's something else මට තව දෙයක් තියෙනවා කියලා ඔයා බය නැති මේ ස්ටෙප් එක ගත්තා එළියට බැස්සා and look what happened ඔයා මාස ගාණක් බය හිටියා අරක හිටියා මේක හිටියා but you didn't give up ඒකම හොඳ සපෝට් කෙනෙක් ඉන්නවා මේක අල්ලගෙන that's very good මම දැක්කා කොච්චර සපෝටිව්ද කියලා අද ඉඳන් හැමතැස්සෙම යන්නේ එක very smart හරි පාර්ට්නර් හොයාගන්න දෙන්නට එකට යන්න පුළුවන් හරි දෙන්න එකට આવත් wow something will create calm ඉතින් ඔව් දුවල පුතාලා මේ අක්කි වගේ බහින් දෙලියට බැස්සාම අරනේ මේ ඉඳලා කට්ටිය හම්බ වෙනවා මටත් ඒ වගේම අවස්ථා හම්බ වෙලා තියෙනවා ගිහිල්ලා මේ ටූල් එක හොයාගන්න ප්‍රශ්න මං කිව්වේ ඕන තරම් අනන්තයි අප්‍රමාණයි ඒවට විසඳුම් නැතුව කට්ටිය බලාගෙන ඉන්නවා හොඳ දේවල් ගන්න ජය වෙනවමයි අනිවාර්යයි